ෆ්ලෑෂර් කොටේ වටයක් කැරකිලා ඉතින් මම මෙතනදී මෙන්න මේ විදිහට තමයි යාළුවනේ ටයිමර් කොටේ නිර්මාණය කරගෙන තියෙන්නේ. මේකට සාපේක්ෂව තියෙන වෙනස තමයි මෙතනදී ලයිට් වැඩ කරන වේගය අඩුයි. අයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා ඉලෙක්ට්‍රික් ලෝකයේ YouTube channel එකට. ඉතින් මම ඔයාලට දැන් ටයිමර් කොටය හදා දෙන විදිහ පෙන්නන්නම්. එතනදී යාළුවනේ ඉස්සෙල්ලා මම කරලා තියෙන්නේ 1 සහ 2 කියන නියුට්‍රල් එක අන්න එකතු කරලා තියෙනවා. හරි. ඊට පස්සේ 2 සහ 4 සමාන යාළුවනේ 3 සහ 4 කියන නියුට්‍රල් දෙක එකතු කරලා තියෙනවා. ඊට පස්සේ මම කරලා තියෙන්නේ 3 සහ 2 කියන නියුට්‍රල් දෙක එකතු කරලා තියෙනවා. අන්න ඊට පස්සේ 1 සහ 4 කියන නියුට්‍රල් දෙක එකතු කරලා තියෙනවා. අන්න ඊට පස්සේ වෙනම 5 වෙනි නියුට්‍රල් එක සහ අන්න 6 වෙනි නියුට්‍රල් එක මෙන්න මේ විදිහට තියෙනවා. 5 6 නියුට්‍රල් දෙක මෙතන තියෙනවා. ඒ වගේම අන්න ඊට පස්සේ 5යි 6යි නියුට්‍රල් දෙක එකතු වෙනවා සහ අවසානයේට 7 වෙනි නියුට්‍රල් එක වැඩ කරනවා. හරි. ඊට පස්සේ ආයෙත් එන්නේ මුලට. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි මම මෙතනදී මේකේ නියුට්‍රල් නිර්මාණය කරගෙන තියෙන්නේ. එතකොට මේ නියුට්‍රල් වැඩ කරන ඒ කියන්නේ මේ නියුට්‍රල් හදලා තියෙන්නේ මොන රටාවටද කියලා මම දැන් කියලා දෙන්නම්. හරි යාළුවනේ. ඉතින් දැන් ඔයාලට මේ පේන්න තියෙන්නේ මම මේ ටයිමර් කොටේ නිර්මාණය කරගෙන තියෙන ලයිට් රටා පැටර්න් එක. ඉතින් ඔයාට මෙන්න මේ අලුවකට ඩිසයින් එක මතක ඇති. මම මීට කලින් වීඩියෝ එකකින් කතා කරා මෙන්න මේ ඩිසයින් එක නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඉතින් මම මෙතනදී මෙන්න මේ විදිහට තමයි යාළුවනේ ටයිමර් කොටේ නිර්මාණය කරගෙන තියෙන්නේ. ඔයාලට මතක ඇති මම මුලදී කිව්වා ටයිමර් කොටේ මම තහඩු රටා නිර්මාණය කරගෙන තියෙන විදිහ. ඉතින් මෙන්න මේ විදිහට අදාළව තමයි මම ටයිමර් කොටේ නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ යාළුවනේ මෙන්න මෙහෙම. 1යි 2යි අන්න එකපාර මෙන්න මේ වගේ පැත්තකට ඊතලයක් වැඩ කරනවා. ඊට පස්සේ 3යි 4යි ඊතලයේ මෙන්න මේ ඊතලයේ ඒක මේ පැත්තට වැඩ කරනවා. සහ 1 සහ 4 ඒ වගේම 3 සහ 2. ඒ කියන්නේ යාළුවනේ මෙන්න මේ හැඩයට ඇලගිරක් තමයි මෙතන නිර්මාණය කරන්නවම හදාගෙන තියෙන්නේ. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට තමයි යාළුවනේ ටයිමර් කොටේ නිර්මාණය වෙන්නේ. හරි යාළුවනේ. ඉතින් ඔන්න අපි දැන් ඉන්නේ ෆ්ලෑෂර් කොටේ පැත්තේ. ඒකවල ෆ්ලෑෂර් කොටේ වැඩ කටයුතු ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ අවසන් වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා මෙතන වැඩ කරන්නේ අපේ පළවෙනි channel එක. ඒ කියන්නේ යාළුවනේ මෙතනදී මේකට සාපේක්ෂව තියෙන වෙනස තමයි මෙතනදී ලයිට් වැඩ කරන වේගය අඩුයි. ඒ වගේ මෙතන ලයිට් වැඩ කරන වේගය වැඩි. ඉතින් ඔන්න ඕක තමයි මෙතන තියෙන වෙනස. ඒ වගේම යාළුවනේ මෙතනදී ඔයාලට පේනවා මෙන්න මේ තහඩු. ඒ කියන්නේ යාළුවනේ පළවෙනි බල්බ් එක ඕෆ් වෙද්දි තමයි ආයෙත් මෙතනදී හතරවෙනි බල්බ් එක ඔන් වෙන්නේ. නමුත් යාළුවනේ මෙතනදී එක වෙනස් වෙලා තියෙනවා. මෙතනදී යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා පළවෙනි බල්බ් එක ඔන් වෙද්දි ඒක එලිම වගේ බැලුවොත් අන්න තුන්වෙනි බල්බ් එකත් මෙතනින් ඔන් වෙනවා. හරිද? ඒකත් මෙතනදී වෙනසක් කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේම යාළුවනේ මම මෙතනදී තවත් අමතර කරුණක් පෙන්නන්නම්. මේකේ මෝටර් එක කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා මම දැන් ඔයාලට පෙන්නන්නම්. හරි යාළුවනේ. ඉතින් ඔන්න අපි දැන් ඉන්නේ මේකේ මෝටරේ සම්බන්ධ වෙලා තියෙන තැනට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ මම මේකේ මෝටරේ සම්බන්ධ කරලා තියෙන්නේ. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට ඇතුලෙන් දැතිරෝධ පද්ධතියක් භාවිතා කරලා තමයි ෆ්ලෑෂර් කොටේ සඳහා අවශ්‍ය බලය ලබා දීලා තියෙන්නේ. හරි. එහෙනම් යාළුවනේ අපි මේක ඔන් කරලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරි යාළුවනේ. ඉතින් ඔන්න මම ෆ්ලෑෂර් කොටය ඔන් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ටයිමර් කොටය වැඩ කරනවා. ඔන්න යාළුවනේ ටයිමර් කොටේ වැඩ කරන්න යන්නේ. ඔයගොල්ලන්ට පේනවා යාළුවනේ ටයිමර් කොටේ යන්න අර විදිහට නියුට්‍රල් එක මාරුණා. ඒ කියන්නේ යාළුවනේ දැන් නියුට්‍රල් එක හම්බෙලා තියෙන්නේ අන්න 7 වෙනි නියුට්‍රල් එක. දැන් නැවත ෆ්ලෑෂර් කොටේ වටයක් කැරකිලා හරි යාළුවනේ. ඉතින් දැන් ඔන්න නැවතත් ෆ්ලෑෂර් කොටේ වටයක් කැරකිලා එනවා ටයිමර් කොටේ ගාවට. අන්න එතකොට නියුට්‍රල් මාරු වෙනවා. එතකොට යාළුවනේ දැන් ඔයාලට පේනවා මෙතනදී 1 සහ 2 කියන නියුට්‍රල් පමණයි වැඩ කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ ටයිමර් කොටේ මෙතනදී වැඩ කරන්නේ. මම ඔයාලට එහා පැත්තෙන් මෙන්න ටයිමර් කොටේ කොහොමද ඔන් වෙලා තියෙන්නේ කියලා. හරි. දැක්කද ඔයාලා දැන් දකින්නදී කොහොමද ටයිමර් කොටේ ක්‍රියාත්මක ගුණය කියලා. ඉතින් යාළුවනේ ඔය සද්දයක් එන්නේ මේ කම්බි වල ඇදීම. ඒ කියන්නේ ටෙන්ෂන් එක යාළුවනේ මම උඩරම තද කරලා තියෙන්නේ. මොකද එතකොට ඊටමත් හොඳට මේ අපිට මේකේ වැඩ කරන රටාව බලා ගන්න පුළුවන් හින්දා.
ඒ වගේම යාළුවනේ ඔයා තාමත් මගේ channel එකට අලුත් නම් පහළලා දෙන රතු පාට subscribe button එක බලලා මගේ channel එක subscribe කරන්න. මේ වගේ වීඩියෝ කලින්ම වගේ ෆෝන් එකට notification එකකින් ගෙන්න ගන්න bell icon එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් යාළුවනේ තවත් දවසක තවත් මේ වගේම ලස්සන අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ගිහින් එන්න ඔයාලා ඔක්කොටම සුබ දවසක්.